have has කියන එක වරද්දපු අයට තමයි මම මේක කියන්නේ. හරිද? have has කියන එක ඇයි වැරදුනේ කියලා පොඩ්ඩක් බලන්න. have කියන්නේ singular verb එකක්ද? has කියන්නේ singular verb එකක්ද? ඉස්සෙල්ලා ඒක අපි දැනගන්න ඕන. have කියලා කියන්නේ අනිවාර්යෙන් ඒක singular verb එකක්. ඒ වගේම තමයි have කියන එක තමයි ඒ verb එකේ infinitive form එක. නේද? has කියලා කියන්නේ plural verb එක. ඒ කියන්නේ බහුවචන පැත්ත. ඇයි ඒක එහෙම වෙන්නේ? has කියන එකේ මම කිව්වා වගේ does කියන වචනේ does කියන verb එක හැංගිලා තියෙනවා. does කියන්නේ hidden verb එකක්. නේද? ඒක මොකේද හැංගිලා තියෙන්නේ? has කියන verb එකේ. හරි. දැන් අපි බලමු. ඔයාලා දන්නවා මේ වෙනකොට it has, he has, she has නේද? it, he, she කියන්නේ singular subjects. has කියන්නේ බහුවචන plural verb එක. එතකොට simple present tense එකට ඒක අදාළයි නේද? ඇයි ඒ subject එක singular වුණොත් verb එක plural වලින් තමයි අපි තියන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා දන්නවා I have, we have, they have, you have ඒ වගේ plural subject වලට අපි verb එක තියන්න ඕන singular වලින් නේද? එතකොට singular form එක මොකක්ද? have. have කියන verb එකේ හැංගිලා තියෙන hidden word එක මොකක්ද? do. එහෙනම් අපි අනිවාර්යෙන් not කියන එක නෑ කියන එක දාන්න ඕන. do not have එහෙමත් නැත්නම් does not have කියන එක දාලා නේද? මේක short note එකක්. ඔයාලට පේනවා ලස්සන short note එකක් මට තියෙනවා නේද? මේකේ තියෙනවා ඔක්කොම ටික. බලන්න. have කියන්නේ has කියන්නේ have has. have කියන්නේ singular verb එක, has කියන්නේ plural verb එක නේද? ඊට පස්සේ have කියන එක හැදුනේ කොහමද? have කියන එක හැදුනේ do කියන hidden word එකත් එක්ක. එතකොට ඒකේ verb stem එක verb infinitive එක මොකක්ද? have ම තමයි. එතකොට do තමයි හැංගිලා තිබ්බේ. verb එක have. හරි. ඊට පස්සේ has කියන එක බලන්නකෝ. has කියන word එකේ හැංගිලා තියෙන hidden word එක මොකද්ද? does. ඊට පස්සේ plural form එකක් තමයි මේ has කියන්නේ නේද? එතකොට